මම මෙච්චර මහන්සි වෙනව නම් ඇයි අනිත් අයට වගේ මුදල් මට නැත්තේ. මේ කතාව අන්න ඒ ප්‍රශ්නයට කදිම පිළිතුරක් දෙන ලස්සන කතාවක්. ශ්‍රී ලංකාවේ කඳුකරේ සීතල එලිය කියල හරිම ලස්සන ගම්මානයක් තිබුණා. නම වගේම හරිම සීතලයි. උදේට මීදුම ගලනකොට මුළු ගමම සුරංගනා ලෝකයක් වගේ. මේ ගමේ හිටියා කසුන් කියල තරුණේ. කසුන් කියන්නේ නිකම්ම නිකං කොල්ලෙක් නෙමේ. ගොවිතැන කියන්නේ එයාගේ ආගම. එලවලු පාත්තියක් දැක්කම එයාට දැනෙන්නේ තමන්ගෙම දරුවෙක්ව දැක්ක වගේ ආදරයක්. කසුන්ගේ දවස පටන් ගන්නේ ඉර එලිය වැටෙන්නත් කලින්. පාන්දර 4ට 5ට නැගිටලා ඒ සීතල වතුරෙන් මූණ හෝදගෙන උදැල්ලත් කරේ තියාගෙන එයා වැඩ පටන් ගන්නවා. වතුර අදිනවා, පොහොර දානවා, වල් නෙලනවා. ඉතින් දවල්ට ඉර මුදුන් වෙලා රස්න එනකොට කසුන්ගේ ඇඟෙන් දාඩිය වැක්කෙරෙන්නේ වතුර පාරක් වගේ. එයා නිතරම විශ්වාස කළේ එකම දෙයයි. දාඩිය මහන්සියෙන් හම්බ කරන දේ තමයි වටිනම දේ. මම මහන්සි වෙන තරමට මට ප්‍රතිඵල ලැබේ කියලා. හැබැයි යාළුවනේ මේ සුන්දර ගමට තිබුණ ලොකු සාපයක්. ඒ තමයි අකලට එන ධාරානිපාත වැස්ස සහ ඒ එක්කම එන සැඩ සුළඟ. කසුන් මාස ගානක් තිස්සේ පොඩි දරුවෙක්ට වගේ සාත්තු කරපු ගෝව ගස් ටික ලීක්ස් පාත්ති ටික අස්වැන්න නිලන්න සතියක් දෙකක් තියෙද්දී මහරෑක මහ වැස්සක් කඩාගෙන වැටෙනවා. හිතාගන්නවත් බැරි තරම් වේගයෙන් හුළඟ හමනවා. පහුවදා උදේ බලද්දි මාස ගානක් මහන්සි වුණේ ලස්සන එලවලු කොටුව හරියට යුද්ධයක් වුණා වගේ ගස් ටික බිමට පාත් වෙලා, ගෙඩි කුණු වෙලා, මඩත් එක්ක එලවලු එරිලා ගිහින්. මේක කසුන්ට විතරක් නෙමෙයි. මුළු ගමේම ගොවියන්ට වෙච්ච දෙයක්. හැමෝම නලලට අත තියාගෙන අඬනවා. කන්න ගානක් තිස්සේ මහන්සි වුණාට අන්තිමට බැංකු ණය පොත විතරයි ඉතුරු වුණේ. ඔන්න එක දවසක් කසුන් තෙමිතෙමි තමන්ගේ විනාශ වුණ එලවලු කොටුව දිහා බලාගෙන අසරණව ඉද්දි ගමේ හිටපු පරණ විදුහල්පතිතුමා එතනින් ගියා. විදුහල්පතිතුමා දැක්කා මේ තරුණ කොල්ලගේ ඇස්වල කඳුළු පිරලා තියෙනවා. පුතේ කසුන් ඇයි මේ? විදුහල්පතිතුමා ඇහුවා. කසුන් ආවේගෙන් උත්තර දුන්නා, සර්, මම මාස 3ක් තිස්සේ මේ ගස්වලට සාත්තු කළා. මගේ මුළු ශ්‍රමයම, මගේ මුළු ජීවිතේම මේකට යෙදෙව්වා. ඒත් එක රැයක වැස්සකින් සේරම ඉවරයි සර්. මම මහන්සි වෙන තරමට මට ප්‍රතිඵල නැහැ. දෙවියෝ මට විතරක් ඇයි මෙහෙම කරන්නේ? එතකොට විදුහල්පතිතුමා කසුන්ගේ ළඟට ඇවිත් උරහිසට අතක් තිබ්බා. එතුමා කියපු මේ වචන ටික හොඳට අහගන්න. මේ වචන ටික තමයි කසුන්ගේ ජීවිතේ වෙනස් කළේ. කසුන්, ඔය ගොවිබිමේ ඉන්න අනිත් හැම ගොවියෙක්මත් ඔයා තරම් මහන්සි වෙනවා නේද? එතකොට යාලත් අසාර්ථකයි නේද? ඔව් සර්, අපි හැමෝම එක වගේ අන්ත අසරණ වෙලා ඉන්නේ. එහෙනම් පුතේ, උඹ ඔය හිතන විදිය වැරදි. හොඳට මතක තියාගන්න, මහන්සි වුණාට කවදාවත් සල්ලි ලැබෙන්නේ නැහැ. සල්ලි ලැබෙන්නේ ප්‍රතිඵලය රැකගත්තොත් විතරයි. උඹ ගොවිතැන් කරන්න දන්නවා, ඒත් සොබාදහම එක්ක හැප්පෙන්න දන්නේ නැහැ. උඹට මුදල් ඕන නම් උඹ කරන්න ඕන තව තවත් වගා කරන එක නෙවෙයි. මේ වැස්ස කියන සතුරාගෙන් මේ ගමම බේරගන්න විදියක් හොයන එකයි. ගමම බේරගන්න විදියක්? මේ වචන කසුන්ගේ ඔළුව දෝංකාර දෙන්න ගත්තා. එදා රෑ කසුන්ට නිින්ද ගියේ නැහැ. එයා කල්පනා කළා, ග්‍රීන් හවුස් එකක් තනන්න අපේ ගමේ අහිංසක මිනිස්සුන්ට සල්ලි නැහැ. හැබැයි මේ හුළඟටයි වැස්සටයි ඔරොත්තු දෙන අපිට දරන්න පුළුවන් වියදමකින් ආවරණයක් හදන්න බැරිද? කසුන්ට එකපාරටම මතක් වුණා ඔවුන්ගේ ගමේ ඕනෑ තරම් තියෙන උණබට පඳුරු ගැන. ඒ වගේම ඔහු දැක්කා නගරේ කඩවල් වල ඉවත දාන ඝනකම් පොලිතීන් කවර. කසුන් තීරණයක් ගත්තා. එයා තමන්ගේ වගාව පැත්තක තිබ්බා. පිස්සෙක් වගේ පර්යේෂණ කරන්න පටන් ගත්තා. උණබට පැලුවා, ඒව නැවෙන විදියට සකස් කළා, ගිනි රස්නයෙන් හැඩ කළා, පොලිතීන් එකතු කරලා මැහුවා. ගමේ සමහරු කසුන්ට හිනා වුණා. මූට නම් පිස්සු, ගොවිතැන් කරන්නේ නැතුව සරුංගල් හදනවා කියලා හිනා වුණා. ඒත් කසුන් නැවැත්තුවේ නැහැ. දවස් ගණනක මහන්සියෙන් පස්සේ ඔහු හැදුවා බොහොම සරල හැබැයි පුදුම ශක්තිමත් ආරක්ෂිත ආවරණයක්. මේක හදන්න වියදම හරිම අඩුයි. ඕනම වෙලාවක ගලවලා අයින් කරන්නත් පුළුවන්. ඔන්න ඊළඟ කන්නේ ආවා. මේ කසුන්ගේ පර්යේෂණය වැඩ කරයිද?
ඔන්න ආයමත් අහස කළු කරගෙන මහ වැස්සක් ආවා. කලින් වතාවටත් වඩා භයානක විදියට අකුණු ගැහුවා. ගමේ අනිත් අය අපෝ දෙවියනේ මේ පාරත් ඉවරයි කියල ගෙවල් ඇතුළට වෙලා බයෙන් ගැහෙද්දී කසුන් විදුලි පන්දමකුත් අරගෙන එලියට බැස්සා. එයා තමන් හදපු අර උණබට සහ පොලිතීන් ආවරණ පද්ධතිය එයාගේ පාත්තිවලට සවි කලා. රෑතිස්සේ වැස්ස ධාරානිපාතව වැස්සා. සුළඟ ගස්ගල් පෙරලගෙන හැමුවා. කසුන් එදාරෑ නිදාගත්තෙම නැහැ. මගේ මහන්සිය වතුරයයිද ඇත්නම් ගොඩයයිද කියල කසුන් හිතුවා. පහුවදා උදේ ඉර පායද්දී කසුන් දුවගෙන ගියා එළවලු කොටුවට. ඔහු දැක්කදේ හිතාගන්න පුළුවන්ද. වටේම තිබුණු අනිත් අයගේ වගාවම් පාලු වෙලා මඩ වෙලා විනාශ වෙලා තිබුණ. ඒත් කසුන්ගෙලවලු ගස්ටික අර ආවරණයට කිසිම කරදරයක් නැතුව පොඩි දරුවෝ වගේ හිනාවෙවී තිබුණ. කොලයක්වත් තැලිල පොඩි වෙලා තිබුණ නැහැ. මේක මැජික් එකක් වගේ ගමේ මිනිස්සු දුවගෙනවා. කසුන් කොහොමද බං උඹේ වගා විතරක් ඉතුරුණේ යකෝ අපි සේරම ඉවරයිනේ. අනේ අපිටත් ඕක හදලදියංකො පුතේ කියලා මිනිස්සු කසුන් වට කරගෙන ඉල්ලන්න පටන් ගත්තා. අන්න එදා කසුන්ට විදුහල්පතිතුමා කිව්ව කතාව ආයෙත් මතක් වුණා. මිනිස්සුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් දෙන කෙනා තමයි දියුණු වෙන්නේ. කසුන් එතනින් පස්සේ තීරණයක් ගත්තා. ඔහු එළවලු විකුණන එක නතර කළා. ඒ වෙනුවට ඔහු තමන්ගේ අලුත් නිර්මාණය ඒ කියන්නේ ආරක්ෂිත ආවරණ පද්ධති ගමේ අනිත් අයට සාධාරණ මුදලකට හදලා දෙන්න පටන් ගත්තා. ඔහු ගමේ අයට කියලා දුන්නා මේකට යන වියදමක් නෙමෙයි මේක ආයෝජනයක්. මේක හැදුවොත් හැමදාම අස්වැන්න ෂුවර් කියලා. මාස කිහිපයක් යද්දි මුළු සීතල එළිය ගම්මානෙම වෙනස් වුණා. ගමේම එළවලු පාත්ති සුදු පාට ආවරණ වලින් වැහිලා ගියා. වැස්ස කොච්චර ආවත් කාගේවත් භෝග විනාශ වුණේ නැහැ. ගමම සෞභාග්‍යවත් වුණා. ගමේ මිනිස්සු සතුටින් මුදල් උපයද්දී ඒ හැම කෙනෙක්ගෙන්ම කසුන්ට ආදායමක් ලැබුණා. කසුන් නිකම්ම ගොවියෙක් වෙලා හිටියනම් ඔහු අදටත් වැස්සට බැන බැන ණය ගෙව ඉන්නවා. ඒත් ඔහු තෝරගත්තේ වෙන පාරක්. ඔහු ගමේම මිනිස්සුන්ට තිබුණ අවදානම කියන ප්‍රශ්නයට ආරක්ෂාව කියන විසඳුම දුන්නා. අන්න ඒ නිසා ඔහු පෝසතෙක් වුණා. ඉතින් යාළුවේ මේ කතාවෙන් ඔයාට ගන්න තියෙන පාඩම මොකක්ද? ඔයා ජොබ් එකක් කළත් බිස්නස් එකක් කළත් නිකම්ම මහන්සි වෙන්න එපා. පොඩ්ඩක් ඔළුව උස්සල වටපිට බලන්න. ලංකාවේ මිනිස්සුන්ට ඔයාගේ ගමේ අයට නැත්තම් ඔයා වැඩ කරන තැන අයට තියෙන ලොකුම වේදනාව මොකක්ද? ඒක ප්‍රවාහන ප්‍රශ්නයක්ද? කෑමබීම ගැන ප්‍රශ්නයක්ද? කාලගුණය ගැන ප්‍රශ්නයක්ද? එහෙමත් නැත්තම් කම්මැලිකමද? කසුන් වගේ අන්න ඒ ප්‍රශ්නයට ලාභදායි ප්‍රායෝගික විසඳුමක් දෙන්න ඔයාට පුළුවන් නම් මුදල් කියන්නේ ඔයාගේ පස්සෙන් එන දෙයක් විතරයි. මේ වාක්‍ය හොඳට මතක තියාගන්න. ලෝකේ දියුණුවන හැමෝම තමන්ගේ සාක්කුව පුරවගන්න කලින් අනුන්ගේ හිතේ තිබුණු බරක් සැහැල්ලු කරපු මිනිස්සු. ඉතින් අද ඉඳන් ප්‍රශ්න දිහා බලලා අඩන්නේ නැතුව ඒ ප්‍රශ්නයට උත්තරයක් වෙන්න උත්සාහ කරන්න. කවුද දන්නේ ඊළඟට දිනන්නේ ඔබ වෙන්න පුළුවන්. මේ වගේ තවත් වටිනා කතාවකින් ආයෙම අපි හමුවෙමු. මම ගිහින් එන්නම්. ඔබට ජය.